අද අපි රසවත් කරවිල වෑංජනයක් හදමු. මුලින්ම කරවිල ටික හොඳින් සෝදලා තරමක් කැබලි වලට කපලා ගන්නවා. මේ තියෙන්නේ ඒකට වමනා ද්‍රව්‍ය. මම කරවල කෑලි කීපයකුත් අරන් තියෙනවා මෙතන. ඉන්පසු පොල් වතුර ටිකකට කහ කුඩු 3-5 මිරිස් කුඩු සහ ලුණු සියඹලයට ටික එකතු කරලා හොඳින් කලවම් කරගන්නවා. ඉන්පසු තාච්චියකට තෙල් ටිකක් දාලා අප උළුහාල් දාලා බෙදෙනකොට රම්පේ කරපිංචා එකතු කරන්න. ඒකටම සුදු ලුණු තලාගත් සුදු ලුණු ටිකක් එකතු කරන්න. ඉන්පසු අමු මිරිස් සහ කපාගත් ලුණු එකතු කරලා කලවම් කරන්න. ඒකම කරවල කෑලි කීපයක් එකතු කරන්න. ඉන්පසු හොඳින් කලවම් කරලා මද වේලාවක් වහලා තියෙන්න ආරින්න. මේ ටික වේලාවකට පසු දැන් මෙයට අපි කලින් කපාගත් කරවිල කැබලි ටික එකතු කරලා හොඳින් කලවම් කරන්න. මේක වහලා තියලා දැන් පේනවනේ මේ ගාන්ට තියෙනකොට අපි අර කලින් හදාගත්ත පොල් වතුරට 3-5 දාලා හදාගත් මිශ්‍රණය එකතු කරන්න. දැන් කලවම් කරලා වහලා තියන්න. දැන් කරවිල හොඳට තැම්බිලා දැන් මම මේකට හොඳට උකුවට මිරික ගත්ත පොල් කිරි ටික එකතු කරනවා. දැන් මද රස්නෙන් මේක වහලා තියන්න. දැන් මේ වගේ රසවත් කරවිල වෑංජනයක් ඔබත් සාදා බලන්න.